සිංහල සිනමා ඉතිහාසයේ නිලියන් අතර නිලි රැජින විදිහට අපි හඳුන්වන්නේ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා. ඇය පසුගියදා අපාතරෙන් විය වුණත් ඇයගේ රංගනය ඇය සිංහල සිනමාව උදෙසා කළ මේවර අපිට කවදාවත් අමතක කරන්න බෑ. අපි ඇයගේ අතීතය ගැන පොඩ්ඩක් බලමු. මේ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා උපදින්නේ ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා දෙපළට දාව 1947 අප්‍රේල් 30 වෙනිදා තමයි කැලණියේ වරාගොඩ ප්‍රදේශයේ උපත ලබන්නේ. පසුව ඔවුන් නුගේගොඩ ජම්බුගස් මුල්ල ප්‍රදේශයේ පදිංචියට යනවා. එහිදී අය මුලින්ම අධ්‍යාපනය ආධාරනවා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේදී. පසුව නැවතත් ඔවුන් මුල්ගමට පදිංචියට යනවා. ඒ කියන්නේ කැලණියේ වරාගොඩ ප්‍රදේශයට. එහිදී ඇය කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඇයගේ ඒ කාලේ හිටපු සමකාලීනයන් වුණා සහ ජ්‍යෙෂ්ඨයන් වුණේ සත්‍යචන්ද්‍ර සිංහ, විමල් කුමාර දකෝස්තා, කේ විජේරත්න චිත්‍රපට අධ්‍යක්ෂක, පතිරාජ එල්.එස්. දයානන්ද, ඒ වගේ අය තමයි ඇයගේ සමකාලීනයන් වුණේ. ඇය මුලින්ම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇයගේ රංගන ජීවිතය පටන් ගන්නේ වේදිකාවෙන්. ඒ 1963 දී ඇය රංගපානවා නොරත රත කියන වේදිකා නාට්‍යයේ. ඒ වගේම 1968 දී ඇය රංගපාන අකල්වැස්ස කියන නාට්‍යයේ. මේ අකල්වැස්ස නාට්‍ය 1968 වසරේ ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිළිය හැටියට මාල්නී ෆොන්සේකා සම්මානයට පාත්‍ර වෙනවා. ඒ තමයි ඇගේ රංගන ජීවිතයේ මුල්ම ඉනිමග කඩේම වුණේ. මේ අකල්වැස්ස නාට්‍ය බලන්න එනවා එවකට අධ්‍යක්ෂකවරයෙක් වුණු තිස්ස ලියනසූරිය සහ ජෝ අබේක්‍රම. ඔවුන්ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා නිළියක් සොයමින් අකල්වැස්ස නරඹන්න ඇවිල්ලා අකල්වැස්ස නරඹලා මේ නිළියව මේ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකාව ඔවුන් තෝරගන්න ඔවුන්ගේ පුංචි බබා චිත්‍රපටයේ සඳහා. මාල්නී ෆොන්සේකා රංගපෑ මුල්ම සිංහල චිත්‍රපටය වුණේ මේ අනුව පුංචි බබා චිත්‍රපටය. ඇය රංගපෑ චිත්‍රපට 140ක් පමණ තියෙනවා. මේ නාමාවලිය උඩ ස්ථානයේ දැක බලා ගන්න පුළුවන්. මේ චිත්‍රපට අතර ඇගේ රංගන ප්‍රතිභාව අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඇය රංගපෑ සුවිශේෂී චරිත අතර නිධානය, අයිරින් චරිතය, සිරිපාල සහ රන්මැණිකා චරිතය, ඒ වගේම මමුරු ඇවිත් හෙලන්, එයා දැන් ලොකු ළමයි සුසිලා, මේ වගේ චරිත සිංහල සිනමාවේ හරි අපූර්ව චරිත වුණා වගේම අදටත් ජනප්‍රිය චරිතය. ඇයගේ රංගන ශෛලිය කාටත් කොපි කරන්න බෑ. ඒ වගේම ඇයව සම කරන්නත් බෑ. මේ නිසා තමයි ඇය සිංහල සිනමා වංශ කතාවේ නිලි රැජින වෙන්නේ. ඒ වගේම මාල්නී ෆොන්සේකා 1984 දී සතර චේතනා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා. ඒ වගේම 1978 දී 12 දෙසැම්බර් 15 තමයි මේ ඇය විදේශීය ඉන්දිය සිනමා ශිල්පී ශිවාජි ගණේෂන් සමග රංගපෑ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයේ තිරගත වෙන්නේ. සිංහල සිනමා නිළිය ඉන්දිය දමිළ සිනමාවේ ඉහළම නළුවෙක් සමග රංගපෑ ප්‍රථම චිත්‍රපටයක් වුණේ මේ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටය. මාල්නී ෆොන්සේකා පසු කාලීනව රූපවාහිනියට සම්බන්ධ වෙනවා. නිරූපමාලා ඇය අධ්‍යක්ෂණය කරපු මුල්ම ටෙලි නාට්‍ය. ඒ වගේම කාන්තාවක් අධ්‍යක්ෂණය කරපු මුල්ම ටෙලි නාට්‍ය වෙන්නේ මේ නිරූපමාලා ටෙලි නාට්‍යයයි. ඒ වගේම සැනසිලි සුවඳ කියන ටෙලි නාට්‍යයත් ඇය අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයක්. මාල්නී රංගපෑ මැන්ලද පුතේ, කිරිදුන්නේ, ඒ වගේම පිටගම්කාරයෝ, කෙම්මුර සහ අමුදරුව කියන ටෙලි නාට්‍යයත් හරි ජනප්‍රිය ටෙලි නාට්‍ය වුණා. ඒ වගේම ඇයගේ දක්ෂ රංගපෑමක් ඇතුළත් වුණු ටෙලි නාට්‍ය වුණා. පිටගම්කාරයෝ සහ කෙම්මුර කියන ටෙලි නාට්‍ය රංගනය උදෙසා සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය වශයෙන් සම්මානයට පාත්‍ර වෙන්න මේ මාල්නී ෆොන්සේකා සමත් වුණා. මේ අග්‍රගණ්‍ය නිළිය 1986
ජූනි 12 වෙනිදා ලකී ඩයස් සමග විවාහ වුණා. මාල්ලි හැටි දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඒ සඳහා එයට ආරාධනා කරන්නේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ අනුව 2010 දී ඇය පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනවා. මාල්ලි ෆොන්සේකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එයාව ඇවිල්ලා අරලියගහ මන්දිරයට ඇවිල්ලා හම්බ වෙන්න කියද්දී මාල්නි ෆොන්සේක මාත් සමග මහවැව තෝඩුව ප්‍රදේශයේ කිරිකවුඩ කියන ටෙලිනාට්‍යයේ රූපගත කිරීම කරමින් සිටියේ. ඇත්තම මේ කිරිකවුඩ ටෙලිනාට්‍යය තමයි මාල්නි ෆොන්සේක මුස්ලිම් චරිතය රඟපාපු ප්‍රථම සහ එකම කලා නිර්මාණය. ඉතින් මාල්නි ෆොන්සේකට ඒ කියන්නේ මාල්නි අක්කට මේක දැන් හරි ප්‍රශ්නයක්. මොකද එයාගේ ෂූටින් අතර කොහොමද යන්නේ කියලා. මට ඇවිල්ලා කිව්වා මල්ලි මේ ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. මම කිව්වා අක්ක පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න. මම ෂෙඩියුල් එක මොනවා හරි කරලා අක්කව කොහොම හරි රිලීස් කරන්නකම් එතකන් කාත් එක්කම මේ ගැන කතා කරන්න එපා කියලා. ඒ අනුව මම කරපු දේ ෂෙඩියුල් එක වෙනස් කරලා ඊට පහුවෙන්දට මාල්නි අක්කට ඩේ ඔෆ් එකක් එන විදිහට හැදුවා. හදලා මම ප්‍රොඩක්ෂන් එකට ගිහුවා හෙට මාල්නි අක්කගේ මේ ඩේ ඔෆ් එක යාව අපි අද කොළඹ හරින්න ඕනේ කියලා. ඒ අනුව එදා හවස මාල්නි ෆොන්සේකව කොළඹ යවන්න ලෑස්ති කෙරුවා. මාල්නි අක්කා කිව්වා මල්ලි මාව කොළඹට ගිහින් දාන්න නැති මම කොහොම හරි එන්නම් කියලා කිව්වා. මම කිව්වා නෑ එහෙම කරන්න එපා. අක්කගේ වැඩ ටික ඉවරුනායි පස්සේ ජනාධිපති ලේකම් කාර්යාලේ නම් අපේ රේදුරු මහත්තයාට කෝල් එකක් ගන්න. එතකොට එයා ඇවිල්ලා අක්කව එක්කන් එයි කියලා. ඒ අනුව තමයි මාල්නි සෙනෙලතා ෆොන්සේකට දේශපාලනය පාර්ලිමේන්තුවේ සඳහා එවර නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගන්න හම්බුනේ. ඇත්තටම මාල්නි ෆොන්සේක වැනි ප්‍රතිභාපූර්ණ නිළියක් දේශපාලනයට පිවිසීම මම අනුමත කරන්නේ පෞද්ගලිකව. ඒක එයාගේ කැමැත්ත වුණාට මොකද බොහෝ කලාකාරයන් දේශපාලනය නිසා තමන්ගේ ප්‍රතිරූප විනාශ කරගත්තා. සමහර කලාකරුවන් නම් දේශපාලනයෙන් හොඳට හම්බ කරගත්තා. සමහර රූපපොළොන්නරුව පැත්තේ සිනමාහල් සඳහා ඉඩම් ලබා ගන්න කියලා ජනාධිපතිවරුන්ගෙන් අවසර අරගෙන ඒ වෙලෙන් මුකුත් කෙරුවේ නැහැ. ඒ වෙලෙන් වෙනම යටිමඩි ගහගත්තා. තව කලාකරුවන් බාර් පර්මිට් අරගෙන වෙන අයගේ නම් වලින් බාර් කරලා හොඳට හම්බ කරගත්තා. ඒ වගේම නිල නොවන මට්ටමින් ජනාධිපතිවරුන්ගේ උපදේශක හැටියට වැඩ කරපු සමහර නළුවෝ සිංහල සිනමාවට කිසිම දෙයක් කරුවේ නැහැ. ඒගොල්ලෝ යමක් හම්බ කරගත්තා. ඒත් මාල්නි සෙනෙලතා ෆොන්සේක දේශපාලයෙන් කිසිම දෙයක් හම්බ කරගත්තේ නැහැ. ඒක මම පැහැදිලිව දන්නවා. ඇය එදා හිටපු තත්ත්වෙම තමයි ඇය මිය යන තුරුම හිටියේ. මේක ඇත්තටම මේ වගේ ප්‍රතිභාපූර්ණ කලාකාරණිය තමන්ටම කරගන්න හානියක්. ඒ හානිය ඇය කරගත්තා. ඒත් ඇගේ කැමැත්ත නිසා අපිට ඒක ගැන මුකුත් කියන්න බෑ. මොකද ඒක එයාගේ පෞද්ගලිකත්වය. කලාකරුවන්ට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඒත් මම හිතන්නේ ඒක කල යුත්තේ පෞද්ගලික මට්ටමේ මිසක් ප්‍රසිද්ධිය නෙමෙයි. මොකද කලාකරුවෙක් යම් දේශපාලන පක්ෂයකින් ඡන්දය ඉල්ලපුවාම එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරපුවාම ඇයගේ යම් රසික කොට්ටාසයක් වෙනත් දේශපාලන මත දන්නේ රසික කොට්ටාසයක් ඇයගෙන් ඈත් වෙනවා. මේ ඈත් වීම එදා සිට අද දක්වා අපේ නළු නිළියන් බොහෝමයකට වුණා. අති ගෞරවනීය විදියට සිනමාවේ සැලකූ බොහෝ නළු නිළියන් දේශපාලනය නිසා තමන්ගේ ප්‍රතිරූප විනාශ කරගත්තා. විජය කුමාරතුංගයන් විතරයි දේශපාලනය නිසා තමන්ගේ කලා ජීවිතයට හානියක් කරගත්තේ නැත්තේ. ඒක බොහෝ විට සමහර විට ඒක ඔහුගේම පක්ෂයත් ඔහු නියෝජනය කරපු නිසා ඔහුට නිදහස තිබ්බා දේශපාලනය සහ සිනමාව කළමනාකරණය කරගන්න. ඒ වගේම ඔහු කිසි විටක දේශපාලනය නිසා උදුම්වා නොගෙන හිත උදුම්වා නොගෙන ඔහු කලාකරුවන් සමග බොහොම ලෙන්ගතුව ආශ්‍රය කෙරුවා. මේ නිසා ඔහුගේ ප්‍රතිරූපයට හානියක් වුණේ නැහැ. මාල්නි සෙනෙලතා ෆොන්සේකත් කලාකරුවන් සමග එහෙම ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. ඒ වුණත් දේශපාලනය තුලින් ඇයටවත් සිනමාවටවත් කිසිම තේවයක් කරගන්න ඇයට අවස්ථාවක් හම්බුනේ නැහැ. මේක හරි කනගාටුදායක තත්ත්වයක්. මේ ප්‍රතිභාපූර්ණ නිළිය මුලින්ම රංගපෑවේ පුංචි බබා චිත්‍රපටය කියලා මම කිව්වනේ. ඊට පස්සේ ඇය රංගපෑවා පාරවල්ලු චිත්‍රපටයේ. පාරවල්ලු චිත්‍රපටයේ ගානි ෆොන්සේකත් සමග රංගපෑවා. ඒ වුණාට ඔවුන් පෙන්වතුන් නෙමෙයි. ගානි ෆොන්සේකා
නිවසේ රියදුරු ලෙස වැඩ කරද්දී මාල්නි ෆොන්සේකා ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස වැඩ කෙරුවා. මේ පාරවල්ලු චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් උනේ ගානි ෆොන්සේකා, නිලිය උනේ සුවර්ණා කහවිට. ඊට අමතරව රුක්මනි දේවී, සයිමන් මරෝනාගොඩ ඇතුළු පිරිසකුත් රඟපෑවා. පාරවල්ලු චිත්‍රපටය ගැන විස්තරයක් ඔබට මේ මගේ නාලිකාවෙන් බලා ගන්න පුළුවන්. ඒකම ඇය රඟපෑව ආදරවන්තයෝ චිත්‍රපටයේ. මාල්නි ෆොන්සේකාගේ සිනමා ගමනේ අද්විතීය වෙනසක් ඇති කරන්නේ. ඒ වගේම සිංහල සිනමාවේ වාංජු සිනමාවත් වෙන මාවතකට යොමු කරන චිත්‍රපටය වුණේ දැන් මතකද? 1970 මාර්තු 13 වෙනිදා තමයි දැන් මතකද චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ. මේ දැන් මතකද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරුවේ නීල් රූපසිංහ. ඒ වගේම ඊට පසු බිහිවුණ 4 දෙනාම සූර්ය චිත්‍රපටය සිංහල සිනමාවේ අදටත් හොඳම වාණිජ්‍ය චිත්‍රපටයේ වශයෙන් සැලකන්න පුළුවන් චිත්‍රපටයක්. ගාමිණී, මාල්නි, විජය, සේනාධීර, ඇන්තනි සීපෙරර වැනි ප්‍රතිභාපූර්ණ නළුවන් රඟපාව මේ මනස්කාන්ත චිත්‍රපටයේ මාල්නි ෆොන්සේකාගේ පෙම්වතිය වුණේ විජය කුමාරතුංග. ඒ වගේම ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතිය වුණේ ශ්‍රියානි අමරසේන. මේ 4 දෙනාම සූර්ය චිත්‍රපටය ගැන මගේ මේ නාලිකාවෙන් ඔබට වෙනම වැඩසටහනක් ඇති. ඒක නරඹන්න පුළුවන්. මාල්නි ෆොන්සේකාගේ සිනමා ගමනේ අද්විතීය කඩයිම වුණේ නිධානය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානයේ චිත්‍රපටයේ අයිරින්ගේ චරිතය තමයි මාල්නි ෆොන්සේකා කියන ප්‍රතිභාපූර්ණ නිලිය ප්‍රබල ලෙස සිනමාව තුළ ඉස්මතු වෙන්න පටන් ගත්තේ. නිධානයේ චිත්‍රපටයේ තිරගත වුණේ 1972 මාර්තු 1 වෙනිදා. ඊට පසු තිරගත වුණා 72 අප්‍රේල් 7 වෙනිදා. තවත් අපූර්ව සිංහල චිත්‍රපටයක්. සිංහල සිනමාවේ වාංජ්‍ය සිනමාවේ අති ජනප්‍රියම චිත්‍රපට 10 තේරුවොත් ඒ අතරට එන එදා සූර්ය අදා සූර්යයා. ලෙනින් මොරායස්ගේ එදා සූර්ය සහ අදා සූර්යයා. එදා සූර්ය චිත්‍රපටයෙන් තමයි ගාමිණී මාල්නි පෙම්වතුන් වෙන්නේ. ගාමිණී මාල්නි යුගයක් බිහි කරන්න පටන් ගත්ත මුල්ම චිත්‍රපටය තමයි එදා සූර්ය අදා සූර්යයා. ඊට පස්සේ බැප්ටිස් ප්‍රනාන්දු සහ ප්‍රේම් ජයන් නිෂ්පාදනය කරපු සහනේ චිත්‍රපටයෙන් ගාමිණී මාල්නි එකට රඟපෑවා. සහනේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ 1972 මාර්තු 1 වෙනිදා. මේ සාහනේ චිත්‍රපටයට පස්සේ තමයි එදා සූර්ය චිත්‍රපටයේ තිරගත වුණේ. ඊට පස්සේ තවත් ජනප්‍රිය චිත්‍රපටයක් විජය මාල්නි යුගය උපවත් කරපු තවත් චිත්‍රපටයක් තමයි මේ දාස කුමටද. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග සමග මාල්නි ෆොන්සේකා සහ සුමනා අමරසිංහ රංගපෑවා. ඒ වගේම තවත් අපූර්ව සිංහල චිත්‍රපටයක් වුණේ ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටය. මේ ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටය 1972 11 3 වෙනිදා තමයි ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයේ තිරගත වුණේ. මේ චිත්‍රපටයේ ඇත්තටම අමුතුම ආරක කතාවක් තියෙන අමුතුම චරිත තිබ්බ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගාමිණී, විජය, මාල්නි, ඇන්තනි සීපෙරර වැනි ශාමාල්ගම වගේ නිලියන් රඟපාද්දී විජය කුමාරතුංගට පෙම්වතිය වුණේ මාල්නි ෆොන්සේකා. මේ චිත්‍රපටයත් හරි අපූර්ව චිත්‍රපටයක් වුණා මාල්නිගේ රංගන ජීවිතයේ. මේ දාස කුමටද චිත්‍රපටයේ පස්සේ තමයි මේ ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයේ තිරගත වුණේ. ඊට පස්සේ මාල්නි ෆොන්සේකාගේ සිනමා ගමනේ තවත් අපූර්ව කඩේමක් වුණා සුවඳ පැතුම. කේන්සිල් රාජපක්ෂ අධ්‍යක්ෂණය කරපු සුවඳ පැතුම චිත්‍රපටයේ මාල්නිගේ පෙම්වතා වුණේ තිස්ස විජේසුරන්ට කියන කඩවසම් නළුවා. කාලයක් තිස්ස මාල්නි යුගයක් තිබුණා. ඇත්තටම තිස්ස මාල්නිගේ චිත්‍රපට කීපයක් අති ජනප්‍රිය චිත්‍රපට වුණා. ඊට පස්සේ 1973 මාර්තු 9 වෙනිදා තිරගත වුණු තුෂාරා සිංහල සිනමාවේ අති ජනප්‍රිය චිත්‍රපටයක්. තුෂාරා කියන ගීතයත් සමග මේ චිත්‍රපටය අති ජනප්‍රිය වුණා. ඒකම සදාටම මගේ ගාමිණී මාල්නිගේ තවත් හොඳ චිත්‍රපටයක් වුණා. හොඳම වෙලාව අපූර්ව චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් අපේ සිනමා රසිකයන්ගේ අවාසනාවට අදටත් නරඹන්න නොහැකි චිත්‍රපටයක් වෙලා තියෙනවා. කිසිම පිටපතක් වීඩියෝ පිටපතක්වත් නැති චිත්‍රපටයක්.
ඒ වගේම හොඳයි නරකයි. හොඳයි නරකයි චිත්‍රපටයේ ටෝනි රන්සිංහ සමග ප්‍රබල චරිතයක් රංගපෑවා. ඔය හොඳට හොඳයි ගාමිණී මාල්ලිගේ තවත් අපූර්ව චිත්‍රපටයක්. ඊට පස්සේ ආස්ගව් චිත්‍රපටයේ මාල්ලි පොන්සේකා රංගපෑවේ සුළු චරිතයක්. ඒ වුණාට ඇයගේ රංගන ජීවිතයට යම් ඔපයක් ලැබුණු චිත්‍රපටයක්. කස්තුරි සුවඳ සිංහල සිනමාවේ ඇත්තටම තවත් අපූර්ව ජනප්‍රිය චිත්‍රපටයක්. ගාමිණී මාල්ලි රංගපෑ අපූර්ව සිංහල චිත්‍රපටයක් වුණා. සුසී කිව්වම සිනා සිටි බලමු සුසී. විජය කුමාරතුංග රංගපා සමග මාල්ලි රංගපෑපු සුසී අති ජනප්‍රිය වුණා. ඒ වගේම සැනකෙළිය සිංහල සිනමාවේ විශේෂ චිත්‍රපටයක්. අති ජනප්‍රිය චිත්‍රපටයක් වගේම ජනප්‍රිය ගීත රසක් තිබුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගාමිණී මාල්ලි විජය රංගපෑවා. ඒ වගේම ගාමිණී මාල්ලි විජය රංගපාපු අවසාන චිත්‍රපටය වුණේ මේ සැනකෙළිය චිත්‍රපටය. සැනකෙළිය චිත්‍රපටයෙන් පස්සේ ගාමිණී සහ විජය කුමාරතුංග ඇතුළු යම් කිසි ගැටුමක් නිසා ඔවුන් එකට රංගපෑවේ නැහැ. මේක සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ට වුණ අවසනාවක්. නැත්තම් හොඳ තවත් චිත්‍රපට රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාව නැති වුණා ගාමිණී විජය සුසන්යෝගයේ සැනකෙළියෙන් අවසන් වීමත් සමග. ඒ වගේම ගාමිණී මාල්ලි රංගපාපු සූර්යාමත් අති ජනප්‍රිය චිත්‍රපටයක්. සාධනා කෙන්සි රාජපක්ෂ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ මාල්ලිගේ පෙම්වතා වුණේ තිස්ස විජේසුරේන්ද්‍ර. සංගීතා තිමති විරත්න අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ හරි ලස්සන ඉර සඳ වැඳලා වැනි ගීත රාශියක් තිබුණේ. මේ චිත්‍රපටයේ මාල්ලි පොන්සේකාගේ පෙම්වතා වුණේ විජය කුමාරතුංග. ඒ වගේම යශපාල නානායක්කාරගේ ප්‍රදීපේ මාවේවා. නයනා ගාමිණී පොන්සේකා සමග ප්‍රදීපේ මාවේවා චිත්‍රපටයේ විජය මාල්ලි චිත්‍රපටයක්. නයනා ගාමිණී මාල්ලි රංගපාපු චිත්‍රපටයක්. කවුද රජත් ගාමිණී සහ මාල්ලි රංගපාපු අපූර්ව චිත්‍රපටයක්. කවුද රජා තිරගත වෙන්නේ 1970 පෙබරවාරි 27 වෙනිදා. 1970 මාර්තු 26 වෙනිදා තිරගත වෙනවා වාසනා. KW පෙරේරාගේ වාසනා චිත්‍රපටයත් විජය මාල්ලි රංගපාපු තවත් ලස්සන චිත්‍රපටයක්. ඒ වගේම ගංගා CD පෙරේරාගේ ගංගා චිත්‍රපටයත් විජය මාල්ලි රවින්ද්‍ර රන්දේනිය රංගපාපු චිත්‍රපටයක්. ඒකත් හරි ලස්සන චිත්‍රපටයක් වුණා. ඒ වගේම මාල්ලිගේ තවත් අපූර්ව රංගපෑමක් තිබ්බ චිත්‍රපටයක් තමයි වසන්ත ඔබේසේකරගේ දියමන්ති චිත්‍රපටය. දියමන්ති චිත්‍රපටයේ මාල්ලි සමග රංගපෑවේ විජය කුමාරතුංග. ඒ වගේම විජය මාල්ලි රංගපාපු තවත් අපූර්ව චිත්‍රපටයක් වුණේ උන්නත්දහයි මලත්දහයි චිත්‍රපටය. 76 ජූලි 23 තමයි උන්නත්දහයි මලත්දහයි චිත්‍රපටය තිරගත වුණේ. ඔන්න මාමේ කෙල්ල පැනපි. ටෝනි රන්සිංහ සමග රංගපෑපු ඔන්න මාමේ කෙල්ල පැනපි චිත්‍රපටයේ විකට චිත්‍රපටයක් හැටියටත් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක්. 76 සැප්තැම්බර් 3 වෙනිදා තමයි ඔන්න මාමේ කෙල්ල පැනපි චිත්‍රපටය තිරගත වුණේ. ඒ වගේම සරදිල්ගේ පුතා මාල්ලි පොන්සේකා රංගපාපු ඓතිහාසික චිත්‍රපටයක්. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ මාල්ලි පොන්සේකා රංගපෑවේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. ඒ වගේම විජය මාල්ලි රංගපාපු ආදරේ මං ආදරේ තවත් අපූර්ව චිත්‍රපටයක් වුණා. නීලා තිස්ස විජේසුරේන්ද්‍ර සමග රංගපාපු චිත්‍රපටයක්. ශකුන්තලා ටෝන් රණසිංහ සහ මාල්ලි රංගපාපු චිත්‍රපටයක්. ඒ වගේම හිතුවොත් හිතුවමයි චුක්කි කියලා මාවර ඇවටුවා කියන ගීතයත් ඇතුළත් මේ හිතුවොත් හිතුවමයි චිත්‍රපටයේ විජය කුමාරතුංග දුවිත්ත චරිතය රංගපාදී එක චරිතයක පෙම්වතිය වෙන්නේ ශ්‍රියානි අමරසේන, අනිත් චරිතය වෙන්නේ මාල්ලි පොන්සේකා. මේ හිතුවොත් හිතුවමයි චිත්‍රපටයත් සිංහල සිනමාවේ ජනප්‍රිය වාණිජ්‍ය චිත්‍රපටයක්. ඒ වගේම සුගතපාල සෙන්රත්යා වගේ පෙම්බර මදු චිත්‍රපටයත් මාල්ලිගේ අපූර්ව රංගපෑමක් තිබුණු චිත්‍රපටයක්. පෙම්බර මදුත් විජය කුමාරතුංග සමග රංගපෑවේ. අනිත් එක දෙවියනි ඔබ කොයිද? දෙවියනි ඔබ කොයිද චිත්‍රපටයේ අරුණ ශාන්තිගේ ගාමිණී පොන්සේකා පූජකවරයෙකු ලෙසත් මාල්ලි පොන්සේකා
එම ගමේ වෙසෙන ඉතින් අනාථ වෙලා ඒ වර්ධ මේ පූජකවරයා මත කරපිට පැවරෙන අවසානයේදී සියල්ල විසඳෙන. ඒ කියන්නේ මේ පූජකවරයාගේ ගෞරවය ආරක්ෂා වෙන තවත් අපූර්ව චිත්‍රපටයක් වුණා දෙවිනිය ඔබ කොයිද. මාල්ලි ෆොන්සේකා ජාත්‍යන්තර සිනමාවට යන්නේ 77 මැයි 27 වෙනිදා තිරගත වෙච්ච ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයි චිත්‍රපටය. ඉංගන කොල්ලා චිත්‍රපටයේ චරිතයත් මාල්ලි රඟපෑවේ වැඩිහිටි චරිතයක්. මේ චරිතයත් මාල්ලි ෆොන්සේකා බොහොම කැමැත්තෙන් ඉල්ලගෙන රඟපාලා තියෙන්නේ. මොකද ඒ වගේ චරිත ලේසියෙන් රඟවන්න ලැබෙන්නේ නැහැ. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග සහ රවින්ද්‍රන් දිනේ රඟපෑවා. මාල්ලිගේ සියලු චිත්‍රපට නාමාවලිය ඔබට මේ අවසානයේ දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ අපූර්ව නිලිය සිංහල සිනමාවේ වාසනාවට උපන් මේ ප්‍රතිභාපූර්ණ නිලිය ගැන අපි ඇත්තටම උදම් වෙන්න ඕනේ. ඇත්තටම මේ වගේ හැකියාවක් එන්නේ పూర్වයේ කරපු පිනක් පළ දීලා ඥාන වලින් ආපු මේ රංගන හැකියාවක්. මේ හැකියාවට සම කරන්න කාටවත් බෑ. ඒ වගේම මේ මාල්ලි සෙනෙලතා ෆොන්සේකා කොපි කරන්න කාටවත් බෑ. මේ හින්දාම තමයි මාල්ලි සෙනෙලතා ෆොන්සේකා කියන මේ නිලියගේ මිල අපිට කවදාකවත් අහවල් ගානක් කියලා නිම කරන්න බෑ. සම කරන්න බැරි, මිල කරන්න බැරි, කොපි කරන්න බැරි එකම සිංහල සිනමාවේ නිලිය මාල්ලි සෙනෙලතා ෆොන්සේකා. ඇය මේ වන විට අතර ජීවුන අතර නැතත් ඇයගේ රංගන හැකියාව සහ රංගන කුසලතාවය අපිට කවදාකවත් අමතක කරන්න බෑ. ඉතින් අපි ඇත්තටම ප්‍රාර්ථනා කරමු. ඇය ප්‍රාර්ථනා කරපු ලෝකයේ ඇයට මතුවටත් හිමි වේවා කියලා.
Thank you.